ඒ ටේප් එක කාලයක් කරනකොට මේ ලිනන් ටේප්ස් මේවා ඇද වෙනවා. මේවා මෙහෙම ඇදෙනවා. ඒකට අඟල භාගය අඟල වගේ මේවා වෙනස් වෙලා තියෙන්නේ. ඒකට එහෙම ටේප්ස් ඒ කියන්නේ කීපයක් කරයක් යූස් කරපුවනේ. කීප දෙනෙක් මේ තැනකලට පාවිච්චි කරපුවා. ඉතින් එහෙම ගන්න එපා. ඔයාලා අලුත් ටේප් එකක් ඒ සයිට් එකේ මතකතු අරන් දෙන්න. ඉතින් මේවා මෙහෙම කැඩුනම මේ එජ් එක රින් එක කැඩුනම ඊට පස්සේ මෙයාලා සමහර කන්ට්‍රැක්ට්ස් මේ එකෙන් කියලා අල්ලලා තමයි ගන්න. මෙහෙම එක. ඒතර එහෙම අරගෙන මෙෂර්මන්ට් ගන්නකොට පැටලෙනවා සමහරට. එක අඩු කරලා අමතක වෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙනවා. ගෙදර දිග අපි හිතමු 49යි අඟල නම් ඉතින් ඒවා වෙනස් වෙනවා. ඉතින් ගේ හදලා ඉවරලා සමහරලාට මේ කරනකොට ප්‍රශ්න. ඒවාලා මතක ඇතුව මේ අලුත් ටේප්ස් අරන් දෙන්න. එතන මේ ටේප්ස් කීපයක් තියෙනවා. මේ එක එක වර්ග. මේ ටේප් එකෙත් එහෙමයි මේ ඩැමේජ් වෙච්ච ටේප් එක. විශේෂයෙන් මෙතන ස්ටීල් තියෙන ඒවට ටේප් මෙහෙම ඉරාගෙන යනවා. ඉරාගෙන යනවා මේ ස්ටීල් තියෙන ඒවා. ඒවාලා දැනගෙන කල්පනාකාරීව ගන්න. මේ ටේප් එක මිලයි. මේක මීටර් 30 ඒවා. මේක මීටර් 50. මේක තරමක් මිලයි. මේක පෝටබල් නෑ. අර සයිට් වල පාවිච්චි කරන්න අමාරුයි. මේ බරයි. දෙගුණයක් බරයි මේක. මේවා ලොකු අර ඉඩම් මනින්න තන මේ මෙෂර්මන්ට්ස් ගන්න තමයි මේ ඕන වෙන්නේ. එතකොට අපි ගොඩක් ස්ලෝප් තියෙනවල අපි තියඩ් ලයිට් එක පාවිච්චි කරනවා. ඇන්ගල් වැඩි ලෑන්ඩ්ස් වලට. තියඩ් ලයිට් එක පාවිච්චි කරන අනිත් තැන් වලට මේ ලිනන් ටේප්ස් තමයි ගොඩක් වෙලාවට හැමතැනම යූස් වෙන්නේ. ඒවල විශේෂයෙන්ම කල්පනා වෙන්න ඕන මේ ලිනන් ටේප්ස් ගන්නකොට අලුත් එකක් සයිට් එකට අරන් දෙන්න. මේ වගේ එකක් වුණත් කමන්නේ. ඒකම මේ පොඩි ටේප් එකකුත් අරන් දෙන්න. මේ පොඩි ගණන් වෙන්නේ ස්වැබ් එකේ ඩෙප්ත් එක මනින්න, විඩ්ත් එක මනින්න ඒ කන්ට්‍රැක්ටරට අරන් දෙන්න. ඒක කන්සල්ටන්ට් අතේ නැති වුණත් මේ මගේ මේ ජිප් එකේ තියෙනවා මේ අලුත් ඒවා. කන්සල්ටන්ට් ගාව නැති වුණත් මේ සයිට් එකේ තියෙනවා නම් එයා මෙෂර් කරලා බලනවා. ස්වැබ් එකේ ඩෙප්ත් එක හරියද? බීම් ඩෙප්ත් එක හරියද? විඩ්ත් එක හරියද? ඒකට ටේප්ස් ඕන. ඉතින් මතක ඇතුව මෙන්න මේ දෙක හරි ඔයාලා සයිට් එකට අනිවාර්යයෙන්ම මිලට අරගෙන කන්ට්‍රැක්ටරට බාර දෙන්න. එහෙනම් වරුණ මනම්පේරි TikTok, YouTube, Facebook channel එකත් එක්ක නිතරම රැඳී ඉන්න. අපේ වටිනා කාලය මේ කැප කරන්නේ ඔයාලා වෙනුවෙන්. මොකද ගොඩාක් සයිට්ස් වල පේනවා අපිට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ලොකු වියදමක් දරලා තමයි ඔයාලා ජීවිත කාලේ ගැන ලොකුම ආයෝජන තමයි ගේ හදන එක. මේ ගොඩාක් නාස්ති වෙන බව තියෙනවා. අමාරු විතර ගතියක් පේනවා. ඉතින් මේව දැනුවත් වෙලා ගේ හදන්න පටන් ගන්න. ඒතර ගෙවල් තුන් පාරක් හදන්න ඕනේ නැහැ. එකපාරෙන් ඔයාලට ගේ හදලා සතුටින් දරුවන්ත් එක්ක ජීවත් වෙන්න වාසනාව මහිමය ලැබෙනවා.